කට්ටිය ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවා. වීඩියෝ එක ගේන්නේ නැත්නම් මං ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරයි ගෙදර. ඒකයි සිද්ධිය නැත්තම් ගේනවා. ඉතින් අද ඔන්න ගේන්න හිතුවේ මේ පරෙන්න මුදු දාන වීඩියෝ එක. ඉතින් ඔයාලට කියන්න බැරුණා මට අලුතෙන් පරියෙක් හම්බුණා. මේ උණා පොඩ්ඩක් ලෙඩයි කියන්නේ මේකයි වෙලා තියෙන්නේ. මගේ යාළුවෙක් ගෙදර ඌ කන්න එනවලු කන්න ඇවිල්ලා මේ පූසා අල්ලලා. උන් ඉතින් හදන්න තියෙන මට දුන්න මේ බෙහෙත් කරලා හදා ගන්නවා කියලා. මම ඉතින් ඌව පෙන්නන්න. ඉතින් අද පරින්න මුදු දාන වීඩියෝ එකක් තියෙන්නේ. ගොඩක් කට්ටිය නම් දන්නවා ඇති පරින්න මුදු දාන්න. පරිමුදු හදන වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එකකුත් ගේන්නම්. ඉතින් අපි එන ඉතින් යන් අපි වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ තමයි මම අර යාළුවෙක් ගෙදරින් ගෙනාවා කිව්වේ. එයාගේ අත්තට යට තුවාල වෙලා තියෙන්නේ. දැන් නම් බෙහෙත් දාලා අඩුයි. වේරිලා තියෙන්නේ. තාම මේ වුණාට කිසි ඇක්ටිව් ගතියක් නැහැ. පොඩ්ඩක් රිදෙන ඇති ඒක. උඩ ඇතුළට තුවාල වෙලා S2 සුදු කොට. ඕක තමයි ඉතින් සත. මේ කට්ටියට මුදු දාමු මේ කිරිල්ලිටයි. මෙන්න මෙතන ඉන්න කළු කිරිල්ලි එකක් ඉන්නවා කලිසොදේ පුල්ලි. එයාටයි. අද කිරිල්ලි තුන් දෙනාට විතරක් මුදු දාමු. කුරුල්ලෝ දෙන්නට දාලා තියෙනවා. එක්කෙනෙක්ට නම් දාලා නැහැ. උටත් දාන්න ඕනේ. ඉතින් මුදු දානවනේ මෙන්න මේ જાතිය තමයි මම දාන්නේ. සීල් මුදු නෙවෙයි දැම්මේ. මේක නම් මේ ඈඩ් කරලා දාන්නත් පුළුවන්. ඈඩ් කරන්න නැතුව දාන්නත් පුළුවන්. මෙතන මේ ලොක් එකක් වගේ තියෙන්නේ. හරි ඉතින් අපි එහෙනම් දාමු. හරි ඉතින් යාළුවනේ අපි ඉස්සෙල්ලා මෙයාට දාගමු මුද්දක්. මේ කට්ටියගේ මේ දැන් ඔයාලට සීල් මුද්දක් එහෙම දාන්න ඕන නම් මේ ඇඟිලි ටිකෙන් එපා දාන්න. සමහර කට්ටියට ප්‍රශ්නයක් ඇති දාන්නේ කොහොමද කියලා. මේ මෙන්න මේ ඇඟිල්ල තියෙන මේ කොට ඇඟිල්ල. ඒ කොට ඇඟිල්ල එහෙම අනිත් පැත්තට නවන්න පුළුවන්. ඒක තද කරලා නවන්න එපා. මුද්ද දාගෙන ගානට ෂේප් එකේ නවන්න පුළුවන්. මේ තව කෙනෙක් ඉන්දියා නම් ලේසි පරිය අල්ලගෙන මුද්ද දාන්න. තනියෙන් කරන්න අමාරුයි පොඩ්ඩක්. එන්ට අපි කොහොමද කරමු. මේ තියෙන මුද්ද. මේ ලොකු සත්තුන්ට දාන්න පුළුවන් සීල් මුදුත් තියෙනවා. මට ඒකේ සයිස් එක නම් මතක නැහැ. අපි මේක මෙතනින් ඈඩ් කරලා දාගමු. අනිත් විදියට දාන්න අමාරුයි පොඩ්ඩක් තනි. මේක මෙතන මේ ලොක් කට්ටයක් වගේ තියෙන එක දාලා තද කරන්න දී. හරි යාළුවනේ ඉතින් ඔන්න දැම්මා. ඒක තද වෙන්නේ. තද කරන්න බෑ ඒක. හරි ඉතින් මේ සමහර කට්ටිය මුදු දානවා තමන්ගේ නම ගහලා හදලා නම්බර් දාලා එහෙනම් අර ප්‍රොෆෙෂනල් විදියට හදන්නේ රේසින් වම පරවින්ට තන් දෙකකට දාන තියෙනවා. හරි ඉතින් අපි අනිත් දෙන්නටත් එහෙනම් දාගමු. මේ තතයි මම මේ දෙන්න මේ කෝටු ඇදලා තිබ්බ දැක්ක. අපි එන ඉතින් අනිත් කෙනාව දාගමු. යාළුවනේ අපි ඊළඟට මෙයාට දාගමු. හරි කියන්න බැරුණා මේ මුද්දක් ගත්තේ මම රුපියල් 30යි. ඉස්සර නම් 15-20ක් හරි වෙන්නේ. මේ කහ මේ තද පාට කහ පාට විතරයි තිබ්බේ. වෙන පාටවල් තිබ්බෙත් නෑ අපරාධි. කමන්නේ. හරි ඉතින් අපි එනම් මේකත් දාගමු. මේක මෙහෙම ඈඩ් කරලා දාගන්න. තරම් ලොකුයිද මම. හරි ඉතින් ඔන්න දාගත්තා. ඒකත් බලමු තද වෙයිද දැන්. අන්න හරි. ලොක් එක වැටුණා මේ. තේරෙනවනේ.
පැටවුන්ට දැන් ඔය බට මේ පොඩි පැටවුන්ට සීල් මුද්දක් දානවා නම් මේ ඒ බට තියෙන පැටව බට ඒ කියන්නේ බටේන පැටව ඉන්නේ. ඒ බටේන පැටවුන්ට දාන්න. එතකොට නම් අර කකුල ඈත් කරලා දාන්න පුළුවන්. ඇඟිලි ටික මෙව කරලා. හරි ඉතින් එයාටත් දැම්මා. ඔන්න අපි එහෙනම් ඉතින් අනිත් කෙනාටත් දාගමු. දිග වීඩියෝ ගන්නම් වෙන්නේ නැති වෙයි. හරි ගයිස් මේ ඉන්නේ ඉතින් අපේ කොටුවේ ඊළඟ දෝනිටත් ඉතින් මුද්දක් දාගමු. දෝනිගේ මුද්ද මේ ලොක් වෙලා නෑ හරි. හරි ඉතින් එයාගේ මුද්දක් දැම්මා. පේනවනේ. හරි ඉතින් කිරිල්ලිය තුන් දෙනාට මුදු තුනක් දැම්ම එකම පාටින් දැම්මේ. මෙයාගේ නම් ඇස් රෝස පාට පේනවනේ. හරි ඉතින් මෙයාගේ මහත්තයා ඇවිල්ලා ඉන්නවා බැලේ එල්ලිලා හොය ඉන්නේ බලාගෙන ඉන්නවා. මෙයාගේ කුරුල්ලා තමයි මේ ඉන්නේ. එතකොට මෙයාට ගෙන්නේ නැහැ. එයාට කුරුල්ලෙක් ඉන්නවා මම පෙන්නන්නම් ඇවිල්ලාත් දන්නේ. ඉන්දියා මේ කොහේ? මේ ඉන්න බඩු ගෑද. මේ මම මෙයාව තමයි පෙයා කරන්න නැතුවේ. කොච්චර දැම්ම පෙයාර වෙන්නේ නැහැ. එයා නම් හොඳයි හොඳට පන්නන්න පුළුවන්. එයයි මෙන්න මේ දැලේ ඉල්ලලා ඉන්න කුරුල්ල මෙතන ඉන්නේ. එයයි. හරි ඉතින් ඔන්න ලස්සනට ඉන්නවා මුද්දක් දාගෙන. මේ ඉන්නවා අනිත් එක්කෙනා. මෙන්න ඉන්නවා අනිත් කෙනා. හරි ඉතින් අදට එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවරයි. යාළුවනේ නම් ඔන්න මුදු ටික දැම්මා. මේ මට කියන්නම තුරුනේ channel එක subscribe 2000 ගැහැව්වා. දැන් දවස් දෙකක් හරි දවසක් හරි වගේ වෙන්නේ හරියට මතක නැහැ. ගොඩක්ම thank you ඉතින් ඔයාලගේ ආදරයට එකතු වෙනාට channel එකට. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. පරේ මුදු හදන වීඩියෝ එකක් ඕන නම් කියන්න ඒකත් ගේන්න. අට සෙනසුරාදා ඉරිද විතරයි මම ගෙදර ඉන්නේ. අනිත් දවස්වල ටෙක් යනවා. ඒකයි නැත්තම් ඉතින් ගේන්න පුළුවන් වීඩියෝ. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.